21. කකචෝපම සූත්‍රය. 1. මා විසින් මේ සූත්‍රය මෙසේ අසන ලදී. එක් කලෙකි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඩු මහ සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි මුලියපක් ගුණ භික්ෂුව වේලාව ඉක්මවා භික්ෂුණීන් හා එක්ව වාසය කරන්නේය. ඉදින් කිසි භික්ෂුවක් මුලියපක් ගුණ භික්ෂුව ඉදිරියෙහි ඒ භික්ෂුණීන්ගේ අගුණ කියාද. මුලියපක් ගුණ භික්ෂුව ඒ භික්ෂුව හා කිපියේ නොසතුටු වූයේ විනයදර භික්ෂූන් ඉදිරියෙහි නඩුද පවරයි. ඉදින් කිසි භික්ෂුවක් ඒ භික්ෂුණීන් ඉදිරියෙහි මුලියපක් ගුණ භික්ෂුවගේ නුගුණ කියාද. ඒ භික්ෂුණීහු ඒ භික්ෂුව සමග කිපියාහු නොසතුටු සිත් ඇත්තාහු විනයදර භික්ෂූන් ඉදිරියෙහි නඩුද කියත්. මුලියපක් ගුණ භික්ෂුව මෙතරම් භික්ෂුණීන් හා එක්ව වාසය කරයි. ඉක්බිති එක්තරා භික්ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක් හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පැත්තක හුන්නේය. එක් පැත්තක උන්නා වූ ඒ භික්ෂු තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැලකලේය. ස්වාමීන් වහන්ස මුලියපක් ගුණ භික්ෂුව වේලා ඉක්මවා භික්ෂුණීන් හා එක්ව වාසය කරයි. ස්වාමීන් වහන්ස ඉදින් යම් භික්ෂුවක් මුලියපක් ගුණ භික්ෂුව ඉදිරියෙහි ඒ භික්ෂුණීන්ගේ නුගුණ කියාද. එයින් මුලියපක් ගුණ භික්ෂුව කිපියේ නොසතුටු සිත් ඇත්තේ නඩුද කියයි. ඉදින් කිසි භික්ෂුවක් ඒ භික්ෂුණීන් ඉදිරියෙහි මුලියපක් ගුණ භික්ෂුවගේ නුගුණ කියාද. එයින් ඒ භික්ෂුණීහු කිපුනාහු නොසතුටු සිත් ඇත්තාහු නඩුද කියත්. ස්වාමීන් වහන්ස මුලියපක් ගුණ භික්ෂුව මෙතරම් භික්ෂුණීන් සමග එක්ව වෙසේය. කීය. 2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එක්තරා භික්ෂුවක් කැඳවා. මහණ මෙහි එව මගේ වචනයෙන් ශාස්ත්‍රවාන් වහන්සේ ඔබ කැඳවන්නේය. කියා මුලියපක් ගුණ භික්ෂුව කැඳවා එව වදාළහ. ඒ භික්ෂුතෙම එසේය ස්වාමීනි කියා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී මුලියපක් ගුණ භික්ෂුව යම් තැනෙක් හිද එතැනට පැමිණියේය. පැමිණ මුලියපක් ගුණ භික්ෂුවට මෙසේ කීය. ඇවැත්නි පග්ගුණය ශාස්ත්‍රෝන් වහන්සේ ඔබ කැඳවනසේක කීය. ඇවැත්නි එසේය කියා මුලියපක් ගුණ භික්ෂුතෙම ඒ භික්ෂුහට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට ගියේය. ගොස් භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පැත්තක හුන්නේය. එක් පැත්තක උන්නා වූ මුලියපක් ගුණ භික්ෂුවට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. පග්ගුණය තෝ වේලා ඉක්මවා භික්ෂුණීන් හා එක්ව වාසය කරන්නෙහිය. ඉදින් කිසි භික්ෂුවක් තොප ඉදිරියෙහි ඒ භික්ෂුණීන්ගේ නුගුණ කියාද එයින් කිපියේ නොසතුටු සිත් ඇත්තේ නඩුද කියන්නෙහිය. ඉදින් කිසි භික්ෂුවක් ඒ භික්ෂුණීන් ඉදිරියෙහි තොපගේ අගුණ කියාද. එයින් ඒ භික්ෂුණීහු කිපියාහු නොසතුටු සිත් ඇත්තාහු නඩුද කියත් පග්ගුණය තොප මෙපරිද්දෙන් භික්ෂුණීන් සමග මිශ්‍රව වාසය කෙරෙහිය යනු සැබෑද. ස්වාමීනි එසේය. පග්ගුණය තොප ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම පැවිදි වූ කුලපුත්‍රයෙක් නොවෙහිද. එසේය ස්වාමීනි. පග්ගුණය යම් හේකින් තොප භික්ෂුණීන් සමග වේලාව ඉක්මවා එකතුව වාසය කරන්නෙහිද. මේ විහරණය ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූ කුලපුත්‍රයෙකුට නුසුදුසුය. එහෙයින් පග්ගුණය ඉදින් කිසිවෙක් තොප ඉදිරියෙහි ඒ භික්ෂුණීන්ගේ නුගුණ කියාද පග්ගුණය. තොප එහිදු පංචකාම ගුණය ආශ්‍රය කොට ඇති ආශාවෝ වෙද්ද පංචකාම ආශ්‍රය කොට ඇති යම් කල්පනාවෝ වෙද්ද ඔවුන් දුරු කරව. පග්ගුණය එහිදු මගේ සිත නොපෙරලේව. ලාමක වචන නොකියන්නෙමි. හිතවත්ව අනුකම්පා කරමින් මෛත්‍රීර සිත් ඇත්තේ ද්වේෂ සිත් නැත්තේ වාසය කරන්නෙමි. මෙසේ හික්මිය යුතුය. පග්ගුණය මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුය. පග්ගුණය එහෙයින් මෙහි තොප ඉදිරියෙහි කිසිවෙක් ඒ භික්ෂුණීන්ට අතින් පහර දෙන්නේද කැටයකින් ආයුධයකින් දඬුවෙන් පහර දෙන්නේද. පග්ගුණය තොප එහිදු යම් පංචකාම සහගත වූ ආශාවෝ වෙද්ද පංචකාම සහගත වූ කල්පනාවෝ වෙද්ද ඔවුන් දුරු කරව. පග්ගුණය එහිදු තොප විසින් මෙසේ හික්මිය යුතුය. මාගේ සිත නොපෙරලේවා ලාමක වචන නොකියන්නෙමි. හිතවත්ව අනුකම්පා ඇත්තේ මෛත්‍රීර සිත් ඇත්තේ ද්වේෂ සිත් නැත්තේ වාසය කරන්නෙමි. පග්ගුණය මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුය. 3. පග්ගුණය එහෙයින් මෙහි තොපට කිසිවෙක් අගුණ කියන්නේ නම් පග්ගුණය එහිදු තොප පංචකාම සහගත වූ ආශාවෝ වෙද්ද පංචකාම සහගත වූ කල්පනාවෝ වෙද්ද ඔවුන් දුරු කරව. පග්ගුණය තොප එහිදු මෙසේ හික්මිය යුතුය. මාගේ සිත නොපෙරලේවා ලාමක වූ වචන නොකියන්නෙමි. හිතවත්ව අනුකම්පා ඇත්තේ මෛත්‍රීර සිත් ඇත්තේ ද්වේෂ සහගත සිත් නැත්තේ වාසය කරන්නෙමි. පග්ගුණය මෙසේ වනාහි තොප හික්මිය යුතුය. පග්ගුණය එහෙයින් මෙහි තොපටද
කිසිවෙක් අතින් පහර දෙන්නේද, කැටකින් පහර දෙන්නේද, දණ්ඩකින් පහර දෙන්නේද, ආයුධයකින් පහර දෙන්නේද, පග්ගුණය. තොප එහිදු පංචකාම සහගත වූ යම් ආශාවෝ වෙද්ද. පංචකාම සහගත වූ යම් කල්පනාවෝ වෙද්ද ඔවුන් දුරු කරව, පග්ගුණය. තොප එහිදු මෙසේ හික්මිය යුතුය. මාගේ සිත නොපෙරළේවා. ලාමක වූ වචනද නොකියන්නේමි. හිතවත්ව අනුකම්පා ඇත්තේ මෛත්‍රීර සිත් ඇත්තේ ද්වේෂ සහගත සිත් නැත්තේ වාසය කරන්නෙමි. පග්ගුණය. මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුය. ඉවදාලහ. 4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූසේක. මහණෙනි, එක් කාලයක ප්‍රථම බෝධි කාලයේහි භික්ෂූහු ඒකාන්තයෙන් මාගේ සිත සතුටු කළාහුය. මහණෙනි, එකල්හි භික්ෂූන් ඇමතුයෙමි. අමතා, මහණෙනි, මම වනාහි එක් වේලේ වළඳන ආහාරය වළඳමි. මහණෙනි, එක් වේලේ වළඳනා භෝජනය වළඳන්නේ නිරෝගී බවද උපද්‍ර රහිතව ශරීරයාගේ සැහැල්ලු පැවතුම් ඇති බවද කාය බලයද සැප විහරණයද විඳිමි. මහණෙනි, තොපිත් එක් වේලේ වළඳව. මහණෙනි, එක් වේලේ වළඳන තෙපිද අල්පාබාධ ඇති බවද නිරෝග බවද ශරීරයාගේ සැහැල්ලු බවද ශරීර බලයද සැප විහරණයද විතනි උඩු කොමාවදින්නාහේ කීවෙමි. මහණෙනි, එකල භික්ෂූන්හට මා විසින් අනුශාසනාවක් කළ යුතු නොවිය. මහණෙනි, ඒ භික්ෂූන්හට මා විසින් සිහි ඉපදවීම පමණක් ප්‍රමාණවත් විය. මහණෙනි, සමබිමක සතර මංසන්දියක ආජානීය අසුන් යෙදූ රථයක් පහසුවෙන් ගත හැකිසේ තබන ලද කෙවිටි ඇතිව තැබුවේ වේද. අශ්වයන් දමනය කිරීමෙහි දක්ෂ වූ අශ්වාචාර්යයෙක් තෙම ඒ මේ රථයට නැග වමතින් රැහැන්ගෙන දකුණතින් කෙවිටිගෙන කැමැත්තේ යම් මාර්ගයකින්ද කැමැත්තේ යම් ගමනක්ද එසේ ඉදිරියට එළවන්නේය. ආපසුද එළවන්නේය. මහණෙනි, ඉපරිද්දෙන්ම ඒ භික්ෂූන් කෙරෙහි මා විසින් අනුශාසනාවක් කළ යුතු නොවිය. මහණෙනි, ඒ භික්ෂූන්හට සිහි ඉපදවීම පමණක් ප්‍රමාණවත් විය. මහණෙනි, එහෙයින් තෙපිත් අකුසලය දුරු කරව. කුසල ධර්මයන්හි යෙදෙව්. මෙසේ ඇති කලහි තෙපිත් මේ ශාසනයෙහි ශීලයෙන් අභිවෘද්ධියටද මාර්ගයෙන් වැඩීමටද නිර්වාණයෙන් විපුල බවටද පැමිණෙන්නහුය. 5. මහණෙනි, ගමට හෝ නියම්ගමට හෝ නුදුරෙහි මහත් සල්වනයක් වෙයි. ඒ සල්වනයද සල්ගස් දූෂණය කරන පිළිලයෙන් ගැවසුනේය. ඒ සල්වනයට යහපත කැමැත්තා වූ හිත කැමැත්තා වූ නිර්භය බව කැමැත්තා වූ කිසියම් පුරුෂයෙක් තෙම පහළවන්නේද හෙතෙම වකූ ඕජාව ගලා බස්නා වූ යම් මේ තරුණ සල් පැලවෙද්ද. ඔවුන් සැස පිටතට දමන්නේද, ඇතුල් සල්වනය මනාව ශුද්ධ කරන්නේද, ඍජුව හටගත්තා වූ මනාව හටගත්තා වූ යම් මේ තරුණ සල් පැලවෙද්ද ඔවුන් මනාකොට වඩන්නේද. මහණෙනි, මෙසේ ඇති කලහි ඒ සල්වනය වෘද්ධියටද වැඩීමටද විපුල බවටද පැමිණෙන්නේය. මහණෙනි, එපරිද්දෙන්ම තෙපිත් අකුසලය දුරු කරව නම් කුසල ධර්මයන්හි යෙදෙව් නම් එසේ ඇති කලහි තෙපිදු මේ ශාසනයෙහි වෘද්ධියටද වැඩීමටද විපුල බවටද පැමිණෙන්නහුය. 6. මහණෙනි, පෙර ඌවක් කියමි. මේ සැවැත් නුවරම වෙදෙහිකා නම් වූ ගෘහණියක් වූවාය. මහණෙනි, වෙදෙහිකා ගෘහපතිනිය. ප්‍රිය වචන කියන්නීය, උඩගු නොවූවාය, සංසුන් සිත් ඇත්තීය. වෙදෙහිකා ගෘහපතිනියගේ මෙබඳු වූ ගුණ කීර්ති ශබ්දයක් පළව ගියේය. මහණෙනි, වෙදෙහිකා නම් ගෘහණියගේ දක්ෂ වූ අලස වූ හොඳින් වැඩපළ කරන්නා වූ කාලි නම් දාසියක් වූවාය. මහණෙනි, එකල්හි කාලි නම් දාසියට මෙබඳු අදහසක් විය. වෙදෙහිකා නම් ගෘහපතිනිය පිරය වචන කියන්නීය, උඩගු නොවූවාය, සංසුන් සිත් ඇත්තීය. මාගේ ආර්යාව පිළිබඳව කීර්ති රාවයක් පැතිර ඇත්තේය. කිමෙක්දෝ මාගේ ආර්යාව තමා තුල ඇත්තා වූම කෝපය පහළ නොකරන්නේද, කෝපය නැති නිසාම කෝපයක් පහළ නොකරන්නේද? නැතහොත් හොඳින් මා වැඩපළ කරන නිසා තමා තුල ඇති කෝපය පහළ නොකරන්නේද, අධ්‍යාත්මයේහි කෝපයද නැති නිසා පහළ නොකරන්නේද කියා මම ආර්යාව විමසන්නේම් නම් යෙහික ඉසිතුවාය. මහණෙනි, ඉක්බිති කාලී දාසිතොම දවල් වී අවදි වූවාය. මහණෙනි, එකල්හි වෙදෙහිකා ගෘහපතිනිය කාලී දාසියට මෙසේ කීවාය. බොල කාලිය, ආර්යාවෙනි, කුමක් නිසා දවල්ව නැගිට්ටෙහිද? ආර්යාවෙනි, කිසිත් නැත. බොල පෞකාරිය, කිසිත් නැත්නම් දවල් වී අවදි වූයේ ඇයිදැයි කියා කෝප වූවා නොසතුටු සිත් ඇත්තී මුහුණ හකුලුවා ගත්තාය. මහණෙනි, ඉක්බිති කාලී නම් දාසියට මෙබඳු අදහසක් විය. මාගේ ආර්යා තුමෝ තමා කෙරෙහි ඇත්තා වූම කෝපය පහළ නොකරන්නේය. නැත්තා වූ කෝපයක් නොවේ.
මා විසින්ම වැඩපළ හොඳින් කරන ලද හේන් මාගේ ආර්යාතුමෝ තමා කෙරෙහි ඇත්තා වූම කොපය පහළ නොකරන්නීය, නැත්තා වූ කොපයක් නොවේ. මම තවදුරටත් ආර්යාව විමසන්නේම් නම් යෙහික කියයි. මහණෙනි, ඉක්බිති කාලී දාසි තුමෝ බොහෝ දහවල් වී නැගිට්ටාය. මහණෙනි, ඉක්බිති වෙදෙහිකා ගෘහපතිනිය කාලී දාසියට මෙය කීවාය. බොල කාලිය කිමෙක්ද? ආර්යාවෙනි, බොල කුමට ඊතා දවල් වී නැගිට්ටෙහිද? ඇසිය. ආර්යාවෙනි, කිසිත් නැත. බොල කාලකන්නිය, කිසිවක් නැත්නම් වඩාත් දවල් වී අවදි වූයේ කුමටද? කෝප වූවා, නොසතුටු සිත් ඇත්ති නොසතුටු වචන කීවාය. මහණෙනි, ඉක්බිති කාලි නම් දාසියට මෙබඳු සිතක් විය. මාගේ ආර්යාතුමෝ තමා කෙරෙහි ඇත්තා වූම කෝපය පහළ නොකරන්නීය. නැති කෝපයක් නොවේ. මා විසින් මේ වැඩපළ මනාව කරන ලද හේන් මාගේ ආර්යාතුමෝ තමා කෙරෙහි ඇත්තා වූම කොපය පහළ නොකරන්නීය. නැති වූවක් නොවේ. මම වැඩියක්ම ආර්යාව විමසන්නේම් නම් යෙහික කියයි. මහණෙනි, ඉක්බිති කාලී දාසි තුමෝ තවත් වඩා දහවල්වම අවදි වූවාය. මහණෙනි, එකල්හි වෙදෙහිකා නම් ගෘහපතිනිය කාලී දාසියට මෙසේ කීවාය. එම්බල කාලිය කිමෙක්ද? ආර්යාවෙනි, කිමෙක්ද? එම්බල කාලිය. තී ඊතා දහවල් වී අවදි වූයේ කවර හේන්ද? ආර්යාවෙනි, කිසිවක් නැතැයි කීය. බොල පවිටු දාසිය, කිසිවක් නැත්නම් කවර හේන් ඊතා දහවල් වී නැගිට්ටෙහිද? ඉකිපී දොරපොල්ලගෙන හිසට පහරක් දුන්නාය. හිස පැලූණේය. මහණෙනි, කාලි නම් දාසිය පැලූණු හිසින් ගලන්නා වූ ලේන් යුක්තව අසල් වැසියන් හට මෙසේ නුගුණ කීවාය. ආර්යාවෙනි, පිරය වචන ඇති ස්ත්‍රියගේ වැඩක හැටි බලව, උඩගුණ වූ තැනැත්තියකගේ වැඩක හැටි බලව. සංසුන් සිත් ඇත්තියකගේ වැඩක හැටි බලව. එක් දාසියක් දහවල් වී නැගිටි අයයි කිපී නොසතුටු සිත් ඇතිව දොරපොල්ලගෙන හිසට පහර දී පලන්නේදැයි කීවාය. මහණෙනි, ඉන්පසු කාලයේහි වෙදෙහිකා ගෘහපතිනිය සම්බන්ධයෙන්. වෙදෙහිකා ගෘහපතිනිය නපුරුය, වෙදෙහිකා ගෘහපතිනිය උඩගුය, වෙදෙහිකා ගෘහපතිනිය දරුණයයි ලාමක වූ අපකීර්තියක් පැන නැංගිය. මහණෙනි, එපරිද්දෙන්ම මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් යම්තාක් ඔහුට අමනාප වූ වචන අසන්ට නොලැබෙද්ද ඒතා කිතා යහපත් වේ. ඊතා යටහත් පැවතුම් ඇත්තේ වේ. ඊතා සංසුන් පැවතුම් ඇත්තේ වේ. මහණෙනි, යම් හේයකින් භික්ෂුවහට අමනාප වූ වචන අසන්ට ලැබේද එකල්හිම යහපත් භික්ෂුවකයි යටත් පැවතුම් ඇති භික්ෂුවකයි ශාන්ත වූ භික්ෂුවකයි දත යුත්තේය. 7. මහණෙනි, යම් භික්ෂුවක් සිවුරු ආහාර සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර හේතු කොට සුවච වේද, සුවච බවට පැමිණේද ඔහු සුවචේකයි මම නොකියමි. ඊට හේතු කවරේද? මහණෙනි, ඒ මහණ තෙම ඒ චීවර, පිණ්ඩපාත, සෙනාසන ගිලන්පස බෙහෙත් පිරිකර නොලබන්නේ සුවච නොවේ, සුවච බවට නොපැමිණි. මහණෙනි, යම්කිසි භික්ෂුවක් ධර්මයම සලකමින්, ධර්මයම ගරු කරමින්, ධර්මයම පුදමින් සුවච වේද, සුවච බවට පැමිණේද මම ඒ භික්ෂුව සුවචයයි කියමි. මහණෙනි, එහෙයින් මේ ශාසනයෙහි මෙසේ හික්මිය යුතුය. ධර්මයම සලකමින්, ධර්මයම ගරු කරමින්, ධර්මයම පුදමින් සුවච වන්නෙමි. සුවච බවට පැමිණෙන්නෙමි මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුය. මහණෙනි, කල්හි හෝ නොකල්හි හෝ සත්‍යයෙන් හෝ අසත්‍යයෙන් හෝ මෘදුව හෝ රළුව හෝ අර්ථ සහිතව හෝ අනර්ථ සහිතව හෝ මෛත්‍රීර සහගත සිත් ඇතිව හෝ කිපිසිත් ඇතිව හෝ අන්‍යයන් තොපට කියන්නා වූ මේ වචන පසක් වේ. මහණෙනි, අන්‍යෝ තොපට කල්හි හෝ නොකල්හි හෝ කියන්නාහුද? මහණෙනි, තොපට අන්‍යෝ සත්‍යයෙන් හෝ අසත්‍යයෙන් හෝ කියන්නාහුද? මහණෙනි, අන්‍යෝ තොපට මෘදුව හෝ රළුව හෝ කියන්නාහුද? මහණෙනි, අන්‍යෝ තොපට අර්ථ සහිතව හෝ අනර්ථ සහිතව හෝ කියන්නාහුද? මහණෙනි, තොපට අන්‍යෝ මෛත්‍රීර සිත් ඇතිව හෝ කිපිසිත් ඇතිව හෝ කියන්නාහුද? එහි තොප විසින් මෙසේ හික්මිය යුතුය. අපගේ සිත නොපෙරළේව. ලාමක වචන නොකියන්නෙමු. අනුකම්පාවෙන් යුක්තව මෛත්‍රීර සහගත සිත් ඇතිව නොකිපි සිත් ඇතිව වාසය කරන්නෙමු. ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රීර සිත පතුරවා වාසය කරන්නෙමු. මුළු ලෝකයම ඒ මෛත්‍රීර චිත්තයාගේ අරමුණ කොට මහත් වූ මහත් බවට ගියා වූ අප්‍රමාණ වූ වෛර නැත්තා වූ ද්වේෂ නැත්තා වූ මෛත්‍රීර සහගත සිතින් යුක්තව වාසය කරන්නෙමයි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු 8. මහණෙනි, යම්සේ පුරුෂයෙක් තෙම උදැල්ලක් හා කූඩයක් ගෙන එන්නේය. හෙතෙම මම මේ මහ පොළොව නොපොළොවක් කරමි කියන්නේය. හෙතෙම මහ පොළොව නොපොළොවක් වේවා, නොපොළොවක් වේවායි කියමින් ඒ තැන සාරන්නේය. ඒ තැන පස් විසුරු වන්නේය.
ඒ තැන කාරා දමන්නේය. ඒ තැන මුත්‍ර කරන්නේය. මහණෙනි, කුමක් සිතන්නහුද? ඒ පුරුෂයා මේ මහ පොළොව නොපොළොවක් කරන්නේ යයි සිතන්නහුද? ස්වාමීනි, එසේ නොසිතන්නෙමු. ඊට හේතු කවරේද? ස්වාමීනි, මේ මහ පෘථුවිය වනාහි ගැඹුරුය. අති විශාලය. ඒ පෘථුවිය නොපොළොවක් කරන්නට නොහැකිය. ඒ පුරුෂයා නම් ක්ලාන්තයටද වෙහෙසටද හිමිවන්නේය. මහණෙනි, කල්හි හෝ නොකල්හි හෝ සත්‍යයෙන් හෝ අසත්‍යයෙන් හෝ මෘදුව හෝ රළුව හෝ අර්ථ සහිතව හෝ අනර්ථ සහිතව හෝ මෛත්‍රීර සහගත සිත් ඇතිව හෝ කිපිසිත් ඇතිව හෝ අන්‍යයන් තොපට කියන්නා වූ මේ වචන පසක් වේ. මහණෙනි, අන්‍යෝ තොපට කල්හි හෝ නොකල්හි හෝ කියන්නාහුද? මහණෙනි, තොපට අන්‍යෝ සත්‍යයෙන් හෝ අසත්‍යයෙන් හෝ කියන්නාහුද? මහණෙනි, තොපට අන්‍යෝ මෘදුව හෝ රළුව හෝ කියන්නාහුද? මහණෙනි, තොපට අන්‍යෝ අර්ථ සහිතව හෝ අනර්ථ සහිතව හෝ කියන්නාහුද? මහණෙනි, තොපට අන්‍යෝ මෛත්‍රීර සිත් ඇතිව හෝ කිපිසිත් ඇතිව හෝ කියන්නාහුද? එහි තොප විසින් මෙසේ හික්මිය යුතුය. අපගේ සිත නොපෙරළේවා ලාමක වචන නොකියන්නෙමු. අනුකම්පාවෙන් යුක්තව මෛත්‍රීර සහගත සිත් ඇතිව නොකිපි සිත් ඇතිව වාසය කරන්නෙමු. ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රී සිත පතුරුවා වාසය කරන්නෙමු. මුළු ලෝකයම ඒ මෛත්‍රීර චිත්තයාගේ අරමුණ කොට මහත් වූ මහත් බවට ගියා වූ අප්‍රමාණ වූ වෛර නැත්තා වූ ද්වේෂ නැත්තා වූ මෛත්‍රීර සහගත සිතින් යුක්තව වාසය කරන්නෙමු. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය. 9. මහණෙනි, පුරුෂයෙක් තෙමලා කිරි හෝ කහපාට හෝ නිල් පාට හෝ මදටිය පාට හෝගෙන එන්නේය. හෙතෙම මෙසේ කියන්නේය. මම මේ අහසෙහි රූපයන් අඳින්නෙමි. රූප පහල කරන්නෙමි. මහණෙනි, ඒ පුරුෂයා මේ ආකාශයේහි රූප අඳින්නේය. රූප පහල කරන්නේ සිතන්නහුද? ස්වාමීනි, එසේ නොසිතන්නෙමු. ඊට හේතු කවරේද? මේ ආකාශය රූප රහිතය, දැකීම් රහිතය. එහි රූප ඇඳීම රූප පහල කිරීම පහසු නොවේ. ඒ පුරුෂයා නම් වෙහෙසීමට දුකට කොටස්කාරයෙක් වන්නේය. මහණෙනි, කල්හි හෝ නොකල්හි හෝ සත්‍යයෙන් හෝ අසත්‍යයෙන් හෝ මෘදුව හෝ රළුව හෝ අර්ථ සහිතව හෝ අනර්ථ සහිතව හෝ මෛත්‍රීර සහගත සිත් ඇතිව හෝ කිපිසිත් ඇතිව හෝ අන්‍යයන් තොපට කියන්නා වූ මේ වචන පසක් වෙත්. මහණෙනි, අන්‍යෝ තොපට කල්හි හෝ නොකල්හි හෝ කියන්නාහුද? මහණෙනි, තොපට අන්‍යෝ සත්‍යයෙන් හෝ අසත්‍යයෙන් හෝ කියන්නාහුද? මහණෙනි, තොපට අන්‍යෝ මෘදුව හෝ රළුව හෝ කියන්නාහුද? මහණෙනි, තොපට අන්‍යෝ අර්ථ සහිතව හෝ අනර්ථ සහිතව හෝ කියන්නාහුද? මහණෙනි, තොපට අන්‍යෝ මෛත්‍රීර සිත් ඇතිව හෝ කිපිසිත් ඇතිව හෝ කියන්නාහුද? එහි තොප විසින් මෙසේ හික්මිය යුතුය. අපගේ සිත නොපෙරළේවා. ලාමක වචන නොකියන්නෙමු. අනුකම්පාවෙන් යුක්තව මෛත්‍රීර සහගත සිත් ඇතිව නොකිපි සිත් ඇතිව වාසය කරන්නෙමු. ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රීර සිත පතුරුවා වාසය කරන්නෙමු. මුළු ලෝකයම ඒ මෛත්‍රීර චිත්තයාගේ අරමුණ කොට මහත් වූ මහත් බවට ගියා වූ අප්‍රමාණ වූ වෛර නැත්තා වූ ද්වේෂ නැත්තා වූ මෛත්‍රීර සහගත සිතින් යුක්තව වාසය කරන්නෙමු. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය. 10. මහණෙනි, පුරුෂයෙක් ඇවිලෙන්නා වූ තනසුලක් ගෙන එන්නේය. හෙතෙම මම මේ ඇවිලෙන්නා වූ තනසුලෙන් ගංගානම් නදිය උණු කරන්නෙමි, කකාර වන්නෙමි කියන්නේය. මහණෙනි, ඒ පුරුෂයා ඇවිලගත්තා තනසුලෙන් ගංගානම් නදිය උණු කරන්නේය, කකාර වන්නේ යයි සිතන්නහුද? ස්වාමීනි, එසේ නොසිතන්නෙමු. ඊට හේතු කවරේද? ස්වාමීනි, ගංගා නදිය ගැඹුරුය, අප්‍රමාණය. ගංගා නදිය ඇවිලගත්තා වූ තනසුලෙන් උණු කරන්නට කකාර වන්නට පහසු නොවේ. ඒ පුරුෂයා නම් වෙහෙසට දුකට කොටස්කාරයෙක් වන්නේය. මහණෙනි, කල්හි හෝ නොකල්හි හෝ සත්‍යයෙන් හෝ අසත්‍යයෙන් හෝ මෘදුව හෝ රළුව හෝ අර්ථ සහිතව හෝ අනර්ථ සහිතව හෝ මෛත්‍රීර සහගත සිත් ඇතිව හෝ කිපිසිත් ඇතිව හෝ අන්‍යයන් තොපට කියන්නා වූ මේ වචන පසක් වෙත්. මහණෙනි, අන්‍යෝ තොපට කල්හි හෝ නොකල්හි හෝ කියන්නාහුද? මහණෙනි, තොපට අන්‍යෝ සත්‍යයෙන් හෝ අසත්‍යයෙන් හෝ කියන්නාහුද? මහණෙනි, තොපට අන්‍යෝ මෘදුව හෝ රළුව හෝ කියන්නාහුද? මහණෙනි, තොපට අන්‍යෝ අර්ථ සහිතව හෝ අනර්ථ සහිතව හෝ කියන්නාහුද? මහණෙනි, තොපට අන්‍යෝ මෛත්‍රීර සිත් ඇතිව හෝ කිපිසිත් ඇතිව හෝ කියන්නාහුද? එහි තොප විසින් මෙසේ හික්මිය යුතුය. අපගේ සිත නොපෙරළේවා. ලාමක වචන නොකියන්නෙමු. අනුකම්පාවෙන් යුක්තව මෛත්‍රීර සහගත සිත් ඇතිව නොකිපි සිත් ඇතිව වාසය කරන්නෙමු. ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රීර සිත පතුරවා වාසය කරන්නෙමු.
මුළු ලෝකයම ඒ මෛත්‍රීර චිත්තයාගේ අරමුණ කොට මහත් වූ මහත් බවට ගියා වූ අප්‍රමාණ වූ වෛර නැත්තා වූ ද්වේෂ නැත්තා වූ මෛත්‍රීර සහගත සිතින් යුක්තව වාසය කරන්නෙමු. ඊ මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය. 11. මහණෙනි, මදින ලද්දා වූ මනාව මදින ලද්දා වූ මෘදු වූ පුළුණක් වැනි වූ සරසර යන ශබ්ද නැති බර යන ශබ්ද නැති බලල් සමින් කළ පසුම්බියක් වෙයි. ඉක්බිති දණ්ඩක් හෝ ගල් කැටයක් හෝගෙන පුරුෂයෙක් ඉන්නේය. හෙතෙම මෙසේ කියන්නේය. මම මේ මදින ලද මොනවට මදින ලද හාත්පස මදින ලද මෘදු වූ පුළුන් වැනි වූ සරසර යන ශබ්ද නැති බර යන ශබ්ද නැති බලල් සමින් කළ පසුම්බිය දණ්ඩෙන් හෝ ගල් කැටයෙන් හෝ සරසර යන ශබ්ද ඇත්තක් කරන්නෙමි. බර යන ශබ්ද ඇත්තක් කරන්නෙමි කියයි මහණෙනි. ඒ පුරුෂයා මදින ලද මනාව මදින ලද හාත්පස මදින ලද මෘදු වූ ශබ්ද නැති පුළුන් වැනි වූ සරසර බර යන ශබ්ද නැති මේ බලල් සමින් කළ පසුම්බිය දණ්ඩකින් හෝ කැටකින් හෝ සරසර යන ශබ්ද ඇත්තක් කරන්නේද? බර යන ශබ්ද ඇත්තක් කරන්නේද? ස්වාමීනි, මෙය එසේ නොකළ හැකිය. ඊට හේතු කවරේද? ස්වාමීනි, ඒ බලල් සමින් කළ පසුම්බිය මදින ලද මනාව මදින ලද හාත්පස මදින ලද මෘදු වූ පුළුණක් වැනි වූ සරසර යන ශබ්ද නැති බර යන ශබ්ද නැති දෙයක් වන්නේය. එය කැටකින් හෝ දණ්ඩකින් හෝ සරසර යන ශබ්ද ඇත්තක් කරන්නට බර යන ශබ්ද ඇත්තක් කරන්නට පහසු නොවන්නේය. ඒ පුරුෂයා නම් වෙහෙසට දුකට කොටස්කාරයෙක් වන්නේය. මහණෙනි, කල්හි හෝ නොකල්හි හෝ සත්‍යයෙන් හෝ අසත්‍යයෙන් හෝ මෘදුව හෝ රළුව හෝ අර්ථ සහිතව හෝ අනර්ථ සහිතව හෝ මෛත්‍රීර සහගත සිත් ඇතිව හෝ කිපිසිත් ඇතිව හෝ අන්‍යයන් තොපට කියන්නා වූ මේ වචන පසක් වෙත් මහණෙනි. තොපට අන්‍යෝ කල්හි හෝ නොකල්හි හෝ කියන්නාහුද මහණෙනි? තොපට අන්‍යෝ සත්‍යයෙන් හෝ අසත්‍යයෙන් හෝ කියන්නාහුද මහණෙනි? තොපට අන්‍යෝ මෘදුව හෝ රළුව හෝ කියන්නාහුද මහණෙනි? අන්‍යෝ තොපට අර්ථ සහිතව හෝ අනර්ථ සහිතව හෝ කියන්නාහුද මහණෙනි? තොපට අන්‍යෝ මෛත්‍රීර සිත් ඇතිව හෝ කිපිසිත් ඇතිව හෝ කියන්නාහුද? එහි තොප විසින් මෙසේ හික්මිය යුතුය. අපගේ සිත නොපෙරළේවා. ලාමක වචන නොකියන්නෙමු. අනුකම්පාවෙන් යුක්තව මෛත්‍රීර සහගත සිත් ඇතිව නොකිපි සිත් ඇතිව වාසය කරන්නෙමු. ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රීර සිත පතුරුවා වාසය කරන්නෙමු. මුළු ලෝකයම ඒ මෛත්‍රීර චිත්තයාගේ අරමුණ කොට මහත් වූ මහත් බවට ගියා වූ අප්‍රමාණ වූ වෛර නැත්තා වූ ද්වේෂ නැත්තා වූ මෛත්‍රීර සහගත සිතින් යුක්තව වාසය කරන්නෙමු. ඊ මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය. 12. මහණෙනි, පහත් කිරයා කරන්නා වූ සොරු දෙපස දනු ඇති කියතකින් ශරීර අවයව කපන්නාහුද යමෙක් ඒ සිය සිරුර කපන සොරුන් කෙරෙහිද හිත දෝෂ්‍ය කරගනී නම් එයින් හෙතෙම මාගේ අවවාදයට අනුව පිළිපදින්නෙක් නොවේ. මහණෙනි, එහිදු මෙසේ හික්මිය යුතුය. අපගේ සිත නොපෙරළේවා. ලාමක වූ වචනද නොකියන්නෙමු. හිතානුකම්පා ඇතිව මෛත්‍රීර සිත් ඇතිව ඇතුළත තරහ නැතිව වාසය කරන්නෙමු. ඒ පුද්ගලයා කෙරෙහිද මෛත්‍රීර සහගත සිත පතුරුවා වාසය කරන්නෙමු. මුළු ලෝකයද ඒ මෛත්‍රීර සහගත සිතේ අරමුණ කොට විපුල වූ මහත්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ මෛත්‍රීර සහගත සිතින් පතුරුවා වාසය කරන්නෙමු. හික්මිය යුතුය. මහණෙනි, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුය. මහණෙනි, තොප මේ කකචූ පමුවාද ධර්මය නිතර මෙනෙහි කරව. මහණෙනි, තෙපි යම් හේකින් නොවසන්නා වූ අල්ප සාවද්‍ය වූ හෝ මහා සාවද්‍ය වූ හෝ යම් වචනයක් දක්නහුද? නැත ස්වාමිනි. මහණෙනි, එහෙයින් තෙපි මේ කකචූ පමුවාද ධර්මය නිතර මෙනෙහි කරව. ඒ මෙනෙහි කිරීම තොපට බොහෝ කාලයක් මුළුල්ලෙහි වැඩ පිණිසද සැප පිණිසද වන්නේය. මේ සූත්‍ර ධර්මය භාග්‍යවතුන් වහන්සේ වදාළහ. සතුටු වූ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තාහුය.